ආයිබෝවන් සුබ දවසක් ඉතින් සියලු දෙනාට. ඉතින් අපි දන්නවා අපේ රටේ වාහන ආනයනයත් එක්ක මොකද කියන්නේ ලීසින් දාලා හරි අලුතෙන් එන බ්‍රෑන්ඩ් නිව් වාහනයක් ගමුද? බ්‍රෑන්ඩ් නිව් වෙන වාහනයකට ලීසින් දානවා නම් මුදල් කොච්චරක් ගෙවන්න වෙයිද? බලන්නකෝ මේ වීඩියෝ එක. අපේ රටේ හැමෝම වාගේ try එකක් දානවා අනිවාර්යෙන් Tamanට වාහනයක් ගන්න පුළුවන්ද කියලා බලන්න හරි. ඒ වගේම තමයි තව සමහරු ඉන්නවා අනිවාර්යෙන්ම වාහනයක් ගන්න try එකක් දාන. මෙහෙම වාහනයක් ගන්න try එකක් දාන සමහරු ඉතින් තමන්ගේ පරණ වාහනය විකුණලා වාහනයකට යන try එක දානවා. ඒ වගේම තමයි තව සමහරු ඉන්නවා තමන් අවුරුදු ගාණක් හොයාගත්ත සල්ලි ටික එකතු කරගත්ත සල්ලි ටික දාලා වාහනයක් ගන්න try එක දානවා. කාවේ ජීවත් වෙන සමහරුන්ට නම් සම්පූර්ණයෙන්ම ගාණ දීලා වාහනේ මිලදී ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ සල්ලි තියෙන කෙනෙක්ට. හැබැයි සල්ලි අඩුපාඩු තියෙන කෙනෙක් අනිවාර්යයෙන්ම වාහනයට ලීසින් එකක් දානවා. ඉතින් බලන්නකො මේ අලුතෙන් එන වාහන වලට ලීසින් හම්බෙන්නේ කොහොමද කියලා. ඒ වාහනත් එක්ක වැදෙන ඊළඟ කොටස තමයි ලීසින් පහසුකම් සහ බැංකු ණය මේ කොටස. එතකොට මේකෙදි තියෙන ප්‍රශ්නයක් තමයි දැන් ඉස්සර අර පෙර වාහන වලට වැඩි ගාණක් ඒගොල්ලෝ මිල කරලා තියෙනවා. දැන් අලුත් වාහනයට එතකොට මොකද්ද කරන්න පුළුවන්? එතකොට ගන්න පුළුවන් ලීසින් පහසුකම කොච්චර ප්‍රමාණයකද? 100ක් ගන්න පුළුවන්ද? වැඩිපුර දාලිවරලා 70ක් ගන්නවද? 80ක් දානවද? ඉතින් මෙහෙම මේ කතාව ජන සමාජයේ මොකද්ද මේකේ තියෙන විදිහ? දැන්ට තියෙන්නේ 50% of the value of the vehicle. ඒ කියන්නේ වාහනේ valuation එකෙන් 50% තමයි ලීස් එක දෙන්නේ. අනිත් එක ගොඩාක්ම leasing companies වලින් introduce කරලා තියෙනවා වාහනේ ගෙන්නන තැන ඉඳන් lease facility එක customers ලට දෙන්න. ඔය 50% කියන quantity අතරම valuation එකෙන් තමයි එන්නේ. ඔය වගේ සතුරු කලින් වාහන වල valuation උඩ ගියා වගේම ඒ ටික දැන් අඩු වෙන්න ඕනේ මේ අලුත් වාහන ආවා. ඉතින් අලුත් වාහන වල valuations වලින් 50% වලට lease එකක් ගන්න පුළුවන් ඕනම පාරිභෝගිකයෙක්. يعني 50ක් අනිවාර්යයෙන්ම දාන්න වෙනවා තිබුණා. ඒක සමහරට ආනයනකරුවන්ට ප්‍රශ්නයක් වෙයි ඉස්සරහටනේ. මෙමය ඔය අපි ඉස්සෙල්ලා කිව්වා වගේ අර මාස 3 ඊට පස්සේ මේ loan to value ratio එක 50% අඩු කිරීම. මේක ඇත්තටම මේ ආර්ථිකයට මේ වාහන ඉම්පෝර්ට් එකෙන් බලපෑමක් ඇති වෙයි කියන දේ මත තමයි මේව දාලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔහොමයි සාමාන්‍යයෙන් වාහනයක් ලීසින් දාලා ගන්න කෙනෙක් ඉන්නවා නම් එයාට අනිවාර්යයෙන්ම 150ක් වාහනෙන් ගෙවන්න සිද්ධ වෙනවා. ඉතින් අපි හිතමුකෝ සාමාන්‍යයෙන් වැගන් ආර් එකක් වගේ ගන්න ඉන්න කෙනෙක් ඉන්නවා නම් ලක්ෂ 70 වැගන් ආර් එකක් ගන්නව නම් අනිවාර්යයෙන්ම ලක්ෂ 35ක් විතර අතින් දාන්න වෙනවා. එතකොට ඉතින් අර වැඩි මිලට වාහන විකුණාගෙන සල්ලි ඉතුරු කරගත්ත කට්ටියන්ට මේක ලොකු කේස් එකක් නෑ. හැබැයි කොහොම අමාරුවෙන් සල්ලි ටිකක් එකතු කරගෙන කොහොම හරි වාහනයකට යනවා කියලා හිතපු කට්ටියන්ට ඉතින් මේක ලොකු ප්‍රශ්නයක්. සාමාන්‍ය වෑන් එකක් වගේ ගන්නව නම් ලක්ෂ 225ක් විතර දීලා හැබැයි එයාට ලක්ෂ 110ක් විතර ගෙවන්න සිද්ධ. ඉතින් අපි බලමු මේ වාහන ලීසින් කොහොමද දෙන්නේ? ඒ ආයතන කොයි වගේ රේට් එකක්ද යන්නේ? එතකොට සාමාන්‍යයෙන් ලක්ෂ කීයකට කොච්චර විතර වාරිකයක් එනවද? අපි ඔක්කොම වෙන වීඩියෝ එකකින් කතා කරමු. ඉතින් වාහනයක් ගන්න ඉන්න අලුතෙන්ම ගන්න ඉන්න කෙනෙක්ට අනිවාර්යයෙන්ම වාහනේ 150ක් ගෙවන්න වෙන එක. ඔයාලගේ අදහස මොකද මේක ගැන? ඒ වගේම තමයි ඉතින් මේවට විවිධ ක්‍රම තියෙන අය ඉන්නවා. සමහරු දන්න කට්ටිය ඉන්නවා. බැංක් ලෝන් වලින් යනවද කොහොමද ඒ විස්තර දන්න අය ඉන්නවා. ඉතින් ඒ අය යම්කිසි අදහසක් කමෙන්ට් කරගෙන යන්න. මොකද වාහනයක් ගන්න ඉන්න කෙනෙක්ට ඒක ගොඩක් වැදගත් වෙන්න පුළුවන්. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් වෙනම හම්බෙමු. එහෙනම් ඉතින් සියලු දෙනාටම ජය වේවා. සුබ දවසක්.